ගරු නියෝජ්‍ය කතානායකතුමනි, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය කියනකොට මේකට තව මහවැලියත් එකතු කරාට පස්සේ මේ සභාවටම වැටහෙනවා, ඒ වගේම රටටත් වැටහෙනවා ඒක දැවැන්ත අමාත්‍යාංශයක්. විශාල කාර්යභාරයක් පැවරෙන විශාල අමාත්‍යාංශයක් හැටියට අපිට නම් කරගන්න පුළුවන්. මේ ටික ඔක්කොම එක තැනකට එකතු කරගත්තේ අපේ ජනාධිපතිතුමා මේ ටික ඔක්කොම එකට එකතු කරලා එක අමාත්‍යාංශයක් බවට පත් කරේ මේ කෘෂිකර්ම පශු සම්පත් ශේෂ්ත්‍රය. එහෙම නැත්නම් කෘෂිකාර්මික ශේෂ්ත්‍රයට අවශ්‍ය කරන සෑම කාර්යයක්ම මේ ආයතන එකට එකතු කරගත්තට පස්සේ කරගන්න පුළුවන් කියන විද්‍යාත්මක ගණන් බැලීමක් එක්ක. ඒ නිසා මුලින්ම මම අපේ මුදල් ඇමතිතුමා ගරු ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා. අමාත්‍යාංශ ගණනාවක් යටතේ තිබුණ, ඇමතිවරු ගණනාවක් යටතේ තිබුණ, රාජ්‍ය ඇමතිවරු විශාල ප්‍රමාණයක් යටතේ තිබුණු බෙදිලා විසිරලා ගිය මේ කෘෂිකර්මාන්ත ශේෂ්ත්‍රයට අදාළ ආයතන, දෙපාර්තමේන්තු මේ ඔක්කොම එක තැනකට අරගෙන එක් අමාත්‍යාංශයක් හැටියට ගොඩ නැගීම ගැන ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා. ඊළඟට ස්තුතිවන්ත වෙන්න ඕන මම අපේ රටේ ගොවි ජනතාවට. මොනවා වුණත් අපේ රටේ ගොවි ජනතාව දුක් කරදර විඳිමින් අපේ රටේ ජනතාවට කන්න බත සපයලා තියෙනවා. අඩුපාඩුකම් තියෙනවා ඇත්ත. ඒ අඩුපාඩුකම් වලට විවිධ හේතු තියෙනවා. නමුත් පොදුවේ ගත්තම යලමහ දෙකම දුක් විඳිමින්, ඒ වගේම ඇතැම් වෙලාවට අමතර කන්නවලත් වැඩ කරමින් අපේ රටේ ජනතාවට ආහාර ටික ලබා දෙන්න කටයුතු කරපු ගොවි ජනතාව මම මුලින්ම සිහිපත් කරන්න කැමතියි, බොහොම ආදරෙන් සහ ගෞරවයෙන්. ඒ වගේම කොච්චර අඩුපාඩුකම් තිබ්බත් අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අඩුපාඩු තියෙනවා. දැනුත් දිනපතා අපිට වාර්තා කරනවා. අඩුපාඩු ජනතාවත් වාර්තා කරනවා, ගොවි ජනතාවත් වාර්තා කරනවා. ආයතනය ඇතුලේ කටයුතු කරන නිලධාර මහත්මීනුත් අපිට වාර්තා කරනවා තියෙන විවිධ අඩුපාඩුකම්, සමහර අකටයුතුකම්, අකාර්යක්ෂමතාවයන් දිනපතා වාර්තා වෙනවා. අපි ඒවා හදාගන්න ඕන, හදාගන්න අදිෂ්ඨානයක ඉන්නවා. නමුත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ඒ අදාළ වගකියයුතු නිලධාරී මහත්මීන් අපේ රටේ කෘෂිකර්මාන්තය වෙනුවෙන් දැවැන්ත කාර්යභාරයක් ඉෂ්ට කරලා තිබෙනවා. දැවැන්ත කාර්යභාරයක් ඉෂ්ට කරලා තිබෙනවා. ඩඩ්ලි සේනානායක මහත්තයා ගැන කියවුණා. ඒ වගේ මහත්තුරු වගේම තවත් එහෙම මැදිහත් වෙච්ච දේශපාලඥයෝ කාර්යභාරයක් කරලා තිබෙනවා. ඒවා අපි අගය කරනවා. ඒ වගේම මෑත යුගයේ දේශපාලඥයෝ මේ ශේෂ්ත්‍රය විනාශ කරපු බවත් නලින් බණ්ඩාර මන්ත්‍රීතුමාත් මං හිතන්නේ පිළිගනී. මං ඒව ගැන ගොඩක් කියන්න යන්නේ නැහැ. මගේ වගකීම වෙන්නේ අතීතයට දොස් පවර ඉන්න එක නෙමෙයි. මේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම්, වාරිමාර්ග අමාත්‍යාංශය රටේ ජනතාවට අවශ්‍ය කරන ආහාර නිෂ්පාදනය සඳහා, ආහාර සුරක්ෂිතභාවය සඳහා මෙහෙවනේ. නිසා මම ගොඩක් වෙලාවට ඔය අතීතේ ගැන කතා කරන්න එච්චර කැමති නැහැ. ඒ වගේ අත්දැකීම් ගන්න තියෙනවා. ඒව ගන්න ඕන. ඊළඟට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වගේම අපේ පශු සම්පත් ශේෂ්ත්‍රය වෙනුවෙන් මැදිහත් වෙලා ඉන්න, දැනට මැදිහත් වෙලා ඉන්න සෑම සියලු දෙනාමත් මම මේ වෙලාවේ සිහිපත් කරලම තමයි කතා කරන්න ඕන කියලා මං හිතන්නේ. පුරප්පාඩු ගොඩක් තියෙනවා වැඩ කරන්න යනකොට. පසු වෛද්‍යවරු නෑ කියලා කිව්වත් කමන්නේ නැතිම තරම්. විශාල පුරප්පාඩු ප්‍රමාණයක් තියෙනවා.
තමන්ගේ කාර්යයන් ඉෂ්ට කරන්න එක්කෙනෙකුට දෙන්නෙකුට සිද්ධ වෙලා තියෙනවා විශාල කාලය යොමු කිරීමක් කැපවීමක් කරන්න ඒ ශේෂ්ත්‍රයේ. මෑත කාලේ සූකර උණ කියලා රෝගයක් ඇති වුණා. ඒ වෙලාවේ මේක හොඳටම දකින්න පුළුවන්කම ලැබුණා. ඒ කර්මාන්තය විනාශ වෙලා ගියා මුළුමනින්ම. අලුතෙන්ම මුලින් ඉඳන් පටන් ගන්න තියෙනවා. ඒ නිසා අපේ පසුසම්පත් ශේෂ්ත්‍රයේ කාර්ය මණ්ඩලවල හිගය අපි ඉක්මනින් පුරවා ගන්න බලාපොරොත්තු වෙනවා. මේ අයවැයනුත් ඒ සම්බන්ධයෙන් සැලකිල්ලක් දක්වලා තිබෙනවා. ඒ වගේම වාරි මාර්ග සහ ඉඩම් ශේෂ්ත්‍ර විශාල දායකත්වයක් ලබා දීලා තියෙනවා අපේ කෘෂිකර්මාන්තයේ දියුණුවට. ඒ වගේම ප්‍රශ්න ගොඩක් තියෙනවා. දැන් මේ අමාත්‍යාංශය බාර ගන්නකොටම පහුගිය අවුරුද්දේ අග ආපු පළවෙනිම ප්‍රශ්නේ තමයි අපි එනකොටම ආව ප්‍රශ්නයක් හාල් ප්‍රශ්නයක්. දැවැන්ත හාල් ප්‍රශ්නයක් ඇති වුණා. ඒ වෙලාවේ අපේ පාරිභෝගික කටයුතු ඇමතිතුමා පාරිභෝගික කටයුතු සමපකාර ඒ ඇමතිතුමා අපේ වසන්ත සමරසිංහ ඇමතිතුමා කාර්යක්ෂම විශාල මැදිහත්වීමක් කළා. දැවැන්ත මැදිහත්වීමක් කළා. ඒ මැදිහත්වීමේ ප්‍රතිඵලයක් විදියට මේ වෙනකොට හාල් හිගයක් නැහැ. ඇත්ත තමයි. කෘෂිකාර්මික රටක් කිව්වට අපි පිට රටින් අපිට හාල් ගේන්න සිද්ධ වුණා. ඒක කනගාටුදායක තත්ත්වයක්. නමුත් අවශ්‍ය වෙන ඕනම මොහොතක ජනතාවගේ ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙන් සහ අවශ්‍යතාව වෙනුවෙන් විදේශ රටවල් වලින් අපි ආහාර ගෙන්නනවා නැහැ කියලා කියන්නේ. ගෙන්නන නමුත් අපේ සම්පූර්ණ උත්සාහය අපේ සම්පූර්ණ ව්‍යායාමයේ තියෙන්නේ බොහොම පැහැදිලිව ගත්තොත් අපේ රටේ පුළුවන් තරම් අපිට නිෂ්පාදනය කරගන්න පුළුවන් දේවල් නිෂ්පාදනය කරගන්න. ඒ පැත්තට තමයි අපි මේ අවුරුද්දේ මූලික බර තැබීම් කරලා තියෙන්නේ. විශේෂයෙන් දැන් මේ එළඹෙන යල් කන්න අපි ඉදිරියටත් අරගෙන තියෙනවා. පහුගිය හානි සිද්ධ වුණත් වර්ෂාපතනයෙන් සහ කාලගුණයෙන් අපිට මේ වෙනකොට වතුර තියෙනවා. අපේ ප්‍රමාණවත් වතුර ප්‍රමාණයක් අපිට තියෙන නිසා ජලාශ පිරලා තියෙන නිසා අපි කල්පනා කරා යල් කන්නේ ටිකක් මෙහාට අරගෙන ඉක්මන් කරලා වගා කරන්න. ඉතින් ඒ වෙනුවෙන් දැන් මැදිහත් වීම කරමින් තිබෙනවා. විශේෂයෙන්ම අපිට කාලයක් තිස්සේ තිබ්බ ප්‍රශ්නයක් තිබුණා. මම කියපු නැති ආයතන ප්‍රමාණයක් තව තියෙනවා. ඒක මම පිළිතුරු කතාවේදී අවසානයේදී ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මට කියා ගන්න ඕනේ මේ ආයතන මොනතරම් ප්‍රශ්න ගැටළු වලට මුහුණ දුන්නත් යම් යම් කාලවල දේශපාලන අකටයුතුකම් සහ වංචා දූෂණ වලට ගොදුරු වුණත් අකාර්යක්ෂමතාවයන්ට ගොදුරු වුණත් මේ ආයතන නිලධාරී මහත්මීන් තමන්ගේ කැපවීමෙන් විශාල කාර්යභාරයක් කරලා තියෙනවා. ඒක මම ওই ආයතනට ගිය වෙලාවේදී කිව්වා. ඒකට මේ වෙලාවේ මගේ ප්‍රශංසාවත් හිමි වෙනවා. සමහර වෙලාවට අයවැය කතාවකදී අන්තිමට තමයි කියන්නේ. නිලධාරී මහත්මීන්ට ප්‍රශංසා කිරීම. නමුත් මං කල්පනා කරා ඒක මුලටම ගන්න ඕන කියලා. ඉතින් ගොවි ජනතාවගේ පැත්තේ අපිට තිබුණු ලොකුම ප්‍රශ්නයක් තමයි කාලයක් තිස්සේ අපේ නාමල් මන්ත්‍රී සහෝදරයා අපේ ඒ කාලේ නාමල් සහෝදරයා සහ ගොවි ජනතාව දැනුත් සහෝදරයා තමයි ළඟට වෙලා ඇවිල්ලා තින්නේ ඒකයි සපෝට් එක දෙන්න ඇවිල්ලා මේ ගොවි ජනතාවගේ ප්‍රශ්න කතා කරද්දී වී ගොවියන්ගේ ප්‍රශ්න කතා කරද්දී හැමදාම කිව්වා නිෂ්පාදනයට වඩා මුදලක් වී ගොවිතැනෙන් ලැබුණේ නැත්තම් ගොවි ජනතාව මේ වී ගොවිතැන අත්හරිනවා ගොවිතැනින් ජනතාව අයින් වෙනවා ඔවුන්ට සාධාරණ ඉෂ්ට වෙන්නේ නැහැ කියලා. ඒ නිසා අපි වැඩ බාරගත්ත දවසේ ඉඳලා සහ මේ මොහොතේ කල්පනා කරන සහ වැඩ සැලසුම් කරලා තියෙනවා. අපිට උපායක් තියෙනවා. උපාය සාමාන්‍ය කියන්නේ නැහැනේ. අපිට උපක්‍රමයක් තියෙනවා. ඒකත් කියන්නේ කිව්වොත් ඒක උපක්‍රමයක් වෙන්නේ නැහැනේ.
ඒ නිසා පහුගිය කාලෙදිත් මේ ඉදිරියේදීත් අපි තදින්ම ඉන්නවා ඉස්සෙල්ලම මේ ගොවිතැනේ යෙදිලා ඉන්න ගොවියා ලාභයක් ලබන කෙනෙක් බවට පත් කළ යුතුමයි. පාරිභෝගිකයා ගැන කතා කරන්න කලින් ගොවියා ගැන කතා කරන්න ඕන. හාල් මිල ගැන කතා කරන්න කලින් වී මිල ගැන කතා කරන්න ඕන. ඒක අත්‍යවශ්‍යයි. එතනින් පටන් අරගෙන උඩට ඇවිල්ලා තමයි හාල් මිල ඕනෑම එළවලුක මිල තීරණය සම්බන්ධයෙන් පියවර ගත යුත්තේ. උඩින් හාල් මිල තීරණය කරලා ඉවර වෙලා අන්තිමට ගොවියාගේ පැත්තට හැරලා වැඩක් නැහැ. ඒ නිසා අපි කෘෂිකර්ම පශුසම්පත් වාරිමාර්ග සහ ඉඩම් අමාත්‍යාංශයේ මේ කටයුත්තේදී අපි එහෙම හිතනවා. මේ මාස් කන්නේ පහුගිය මාස් කන්නේ දැන් මාස් කන්නේ ඉවර වීගෙන යන නිසා මම මේ කියන්නේ. දැන් 2024-25 මාස් කන්නේ වී මිල අඩුයි කියලා. නිෂ්පාදන වියදමට වඩා අඩුවට විකුණන්න වෙන්නේ කියලා. විකුණන මිල පාඩුයි කියලා. ගොවි ජනතාවගේ පැත්තෙන් හඬක් ආවේ නැති කන්නයක් බවට මේක පත් වෙලා තිබෙනවා. ගොවි ජනතාව කොහෙවත් කියන්නේ නැහැ වී විකුණනකොට පාඩුයි කියලා. කිලෝ එක නිෂ්පාදන වියදමට තව 100ට එකතු කරා 130ක් එකතු කරලා අපි මිලක් නියම කරා. අපි සහතික මිලක් ප්‍රකාශ කරේ නෑ මේ පාර. අපි ඒ සහතික මිල කියන කතාවෙන් අයින් වුණා. අපි වීඇලේ මණ්ඩලය වී මිලදී ගන්නේ මේ මිලට කියලා කිව්වා. සහතික මිලක් කියනවා නම් ඉතින් ඒක සීල් එක ගැහුවා වගේ තියෙන්න බෑ රටේ. අඩු වැඩි වෙන්න බෑනේ. ඒ නිසා අඩු වැඩි වීම වලට නෙමෙයි වැඩි වීම වලට ඉඩ තියලා තමයි අපි මිල නියම කරේ. ඒ නියම කරපු මිල ගත්තොත් පිරිවැයට 130ක් එකතු කරලා ප්‍රකාශ කරපු මිල. ඒ නිසා 2024-2025 මහා කන්නේදී වී ගොවියා දුකටපත් උනේ නැහැ. ඔහු ජයග්‍රහණය කළා. ඒක වටිනා දෙයක්. මම මුළු ඉතිහාසයම ගොවියාගේ දන්නේ නැති නිසා මීට කලින් මාස් කන්නවල එහෙම වෙලා තියෙනවද නැද්ද කියලා මම කියන්නේ නැහැ. නොදන්න ඒවා කියන්නේ නැහැ මං සාමාන්‍යයෙන්. දන්න ටික විතරයි කියන්නේ. මේ මහා කන්නේ ලාංකීය වී ගොවියා ගොවි ජනතාව සාර්ථකයි. ඔවුන්ට සාධාරණ මිලක් ලැබුණා. ඒකට අපිත් පාවිච්චි කරා උපක්‍රම. උපාය මාර්ග. ඒවා කියන්නේ නැහැ කියලා කිව්වේ ඒවා කිව්වොත් උපක්‍රම නෙමෙයිනේ. ඒවා අපිට තව ඉදිරියට පාවිච්චි කරන්න ඕන වෙනවා. ඊළඟ කාරණය තමයි බඩිරුඟු ගොවියාගේ ප්‍රශ්නේ. බඩිරුඟු මිලත් ගොවියට සාධාරණ වෙන විදියට මිල තීරණය වුණා. ඒ නිසා මේ ගෙවිච්ච කාලය තුල කිසිම වගාකරුවෙක් වගා කිරීමෙන් Tamanට පාඩුයි කියලා වචනයක් ඇහුනේ නැහැ. වචනයක් ඇහුන්නේ නැහැ. ඒ වෙනුවෙන් මැදිහත් වෙච්ච අපේ නිලධාරීන් අපිට උපදෙස් දීපු අය කටයුතු කරපු අය ව්‍යාපාරිකයෝ මගේ නියෝජ්‍ය ඇමතිවරු දෙන්න මගේ කාර්ය මණ්ඩල ඒ හැම කෙනෙක්ම මම මේ වෙලාවේ ගෞරවයෙන් මතක් කරනවා. හාල් ප්‍රශ්න ආපු වෙලාවේ බොහෝ දෙනෙක් කතා කළා මේ සංඛ්‍යාලේඛන දත්තවල ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඉතින් ඇත්තටම සංඛ්‍යාලේඛන දත්තවල ප්‍රශ්නයක් තියෙනවා කියලා අපිත් විශ්වාස කරනවා. නමුත් සංඛ්‍යාලේඛන දත්ත ලබා දෙන ක්‍රමවේදයක් තියෙනවා. යම් යම් අඩුපාඩුකම් සිද්ධ වුණත් ඒ සංඛ්‍යාලේඛන දත්ත මත පදනම් වෙලා තමයි අපිට වැඩ කරන්න සිද්ධ වෙන්නේ. ඊට වඩා කාර්යක්ෂම නිවැරදි දත්ත පද්ධතියක් නිර්මාණය කරගන්නකම්. ඒ නිසා ඒ දත්ත 100% නිවැරදි නොවුනත් ආසන්න වශයෙන් නිවැරදි. ආසන්න වශයෙන් නිවැරදි. එතකොට ප්‍රශ්නය ආවා රයිට් හාල් වී ප්‍රමාණවත් විදියට නිෂ්පාදනය වෙලා තියෙනවා නම් නිලධාරීන් එහෙම ප්‍රකාශ කරනවා නම් මෙහෙම ප්‍රශ්නයක් ආවේ ඇයි ප්‍රමාණවත් වී නිෂ්පාදනයක් තියෙනවයි කියලා ප්‍රකාශ වුණා. දැන් මේ මෑතකදී කරපු සාකච්ඡාවකදී අපිට අලුත් සූත්‍රයක් හදාගන්න වෙලා තියෙනවා. අතිරික්ත නිෂ්පාදනයක් තියෙනවා කියන කාලවලදී ආහාර ප්‍රමාණවත් වුණා.
අතිරික්තයක් තියෙනවා කියන කාලවලදී. ඊළඟට ප්‍රමාණවත්ව තියෙනවා කියලා කියනකොට මදි වුණා. ප්‍රමාණවත් නම් මදි වෙනවා, අතිරික්තයක් තිබ්බොත් ඇති වෙනවා. දැන් එහෙම තත්ත්වයක් සහ එහෙම සූත්‍රයක් තමයි අපිට දැන් ලැබිලා තියෙන්නේ. ඒ නිසා අපි බලනවා නිතරම අතිරික්තයක් පැත්තට යන්න. එතකොට ප්‍රමාණවත් වෙනවා. හැබැයි සමහර ප්‍රශ්න කරා මේවයි යම් ප්‍රමාණයක් යනවා මේ හාල් වලින් වෙනත් නිෂ්පාදන වලට. මට නම් හාල් වලින් වෙනත් නිෂ්පාදන කරනවා කියලා කොහොම පුදුම සතුටක් තියෙනවා. නමුත් අපි නීති පනවලා තියෙනවා රටේ හාල් සමහර නිෂ්පාදන වලට ලබා ගැනීම තහනම් කරලා. අපේ රටේ ප්‍රධාන කෘෂිකාර්මික නිෂ්පාදනයක් වෙච්ච එහෙම නැත්නම් සහල් වලින් අතුරු නිෂ්පාදන තව බෝ වෙනවා නම් තමයි හොඳ. තව බිහි වෙනවා නම් හොඳයි. වැඩියෙන් බිහි වෙනවා නම්. අතුරු නිෂ්පාදන වලට ගන්න පුළුවන් නම්, අගේ එකතු කර යන්න පුළුවන් නම්. බිස්කට්, කේක්, මන්නම් කියන්නේ මත්පැන් වලටත්. මන්නම් කියන්නේ මත්පැන් කියන්නේ ආහාරයක්. මගේ තර්කයට අනුව වෛද්‍යවරු මොනවා කිව්වත්, තව අය මොනවා කිව්වත් මම කියන්නේ ඒකත් එක්තරා පිරිසකට ආහාරයක්. හරි. එතකොට කියන මත්පැන් නිෂ්පාදනයේ යනවා හොරෙන් යනවා. මෙච්චරක් යනවා, අච්චරක් යනවා, බියර් හදන්න යනවා. මන්නම් කියන්නේ ඒවට ගන්න තරමට හොඳයි. අපි සමත් වෙන්න ඕන ප්‍රමාණවත් ලෙස අමතර ඒවටත් එක්ක නිෂ්පාදනය කරන්න. ඒකට අපි සමත් වෙන්න ඕන. හැබැයි නීති තියෙනවා. එහෙම තමයි තියෙන්නේ. ඉතින් යම් කට්ටියක් ආව මේ මගෙන් ඉඩම් ඉල්ලන්න ආවා මේ සෝගම් වගා කරන්න. මං මොකද? යම් නිෂ්පාදනයේ බියර් හද. කම්පැනියක් ආවා. මොකක් කරමු? ප්‍රශ්න නැහැ. හැබැයි එතකොටම රටේ හාල් ලීගයක්. ඊට පස්සේ එනවා දේශපාලන ප්‍රශ්නයක්. අපේ නලින් බණ්ඩාර මහත්තයාට එම ගන්න පුළුවන් සාහිත්‍ය දාලා අදත් වෙලාව මදි වුණාට සාහිත්‍ය දාන්න කියලා නේ. ඇත්තටම වෙලාව මදි වුණා. ඇත්ත කතාව. හරි. අපි ඒ වෙලාවේ සෝගන් වගාවට ඉඩම් වෙන් කරා නම් කියනවා හාලුත් ටික වෙලාවේ බලන්නකෝ NPP එක වෙනත් ඒවට මේ ඉඩම් වෙන් කරලා වගා කරන්න යනවා කියන. ඒ නිසා ඒක ප්‍රමාද කරා. බලාපොරොත්තු වෙන ඉදිරියේදී කරන්න. අක්කර 200ක් ඉල්ලගෙන ආව දූරියෙන් වවන්න. ඉඩම්. අක්කර 200ක් 300ක් කෙලින්ම විදේශ රටවලට යවන්න. අපි එකඟයි. නමුත් පහුගිය කාලේ ඉඩම් නරක විදියට පරිහරණය කරලා තිබ්බ නිසා ඉඩම් අක්කර 100 ගණන් 10 ගණන් වංචාකාරීව පරිහරණය කරලා තියෙන නිසා සමහර වෙලාවට ඒවා දීලා පාවිච්චි කරලා නැති නිසා අපිට මේ ගෙවිච්ච කාලේ සිද්ධ වුණා ඉඩම් ලබා දීමේදී සැලකිලිමත් වෙන්න ටිකක් කාලයක් ගන්න. ඉඩම් ලබා දීමේදී ඒ නිසා ඇත්තටම ආයෝජකයෝ ආව තරමට කෘෂිකාර්මික ශේෂ්ත්‍රය වෙනුවෙන් ආයෝජකයෝ ආපු තරමට අපිට බැරි වුණා මේ ගෙවිච්ච කාලය තුල ඒ ආයෝජකයන්ට අවස්ථාව දෙන්න. ඒ ඇති වෙලා තිබුණු දේවල් පිළිබඳ අපිට සොයා බලන්න සිද්ධ වෙලා තිබ්බ නිසා. ඉඩම් ශේෂ්ත්‍රය කියලා කියන්නේ විශාල වශයෙන් වංචා දූෂණ සිද්ධ වෙලා තියෙන ශේෂ්ත්‍රයක්. ඒ නිසා අපිට සිද්ධ වුණා ඇත්තටම ඒවා ගැන යම් විමර්ශනාත්මකව මැදිහත් වෙමින් කටයුතු කරන්න. රිලා ප්‍රශ්න කියපු නිසා මම පළවෙනි වටේදී වෙලාව ටිකක් ඉතුරු කරගන්න බලනවා හවසට. ඇත්තටම මෙතන මේක කවුරුත් කරලා නැහැ. මම කියන්නේ නැහැ පළවෙනි පාරෙන්ම මේක 100%ක් සාර්ථක වෙනවා කියලා. අපිට අවස්ථා කීපයක් කරන්න වෙනවා. ඒක ගැන කතා කරන එක හොඳයි. වනසතුන් සම්බන්ධ සමීක්ෂණයක් අපිට කීප වතාවක් කරන්න වෙනවා. මේක කෘෂිකර්ම අමාත්‍යාංශය මේකට කර ගැහුවේ මේක ගොවියට කෙලින්ම සම්බන්ධ වෙලා තියෙනවා. කවුරුත් කරන්නේ අත්තරලා දාලා. වනජීවි කළමනාකරණය කියලා මාතෘකාවක් ලංකාවේ නැහැ. ලැජ්ජයි අවුරුදු 76ට. වනජීවි කළමනාකරණය කියලා මාතෘකාවක් නැහැ. අපිට වනජීවි කළමනාකරණයක් ඕන. වනජීවි කළමනාකරණය කරන්න බෑ වනජීවීන්ගේ ප්‍රමාණය පිළිබඳ සාපේක්ෂ අදහසක්වත් ගන්නෙ නැතුව. කළමනාකරණය කරන්න නම් ප්‍රමාණය ගැන අදහසක් තියෙනවා. ප්‍රමාණය කවුද දන්නේ? දන්න කෙනෙක් නෑ ලංකාවේ. වනජීවික දන්නෙත් නෑ.
දන්න කිසිම කෙනෙක් නැහැ. ඒ නිසා මේ කරන වැඩ අත්දැකීමක් වෙලා අනාගතයේ දවසකට වඩාත් හොඳට කරගන්න හරි වැරදි හරි පටන් ගන්න ඕන. ඒකයි මේ පටන් ගත්තේ. වෙන මොකක්වත් නෙමෙයි. ගුවන් යාන එකපාරටම ගියේ නෑනේ. ඒ කාලේ විශේෂඥයෝ විද්‍යාඥයෝ කඳු උඩට නැගලා තටු බැඳගෙන කුරුල්ල වගේ පියාඹලා කඩන් වැටිලා මැරිලා ඒවා වෙලා තමයි ගුවන් යානේ හදාගත්තේ. අපිත් මේ වනජීවී සංගණනය කියන එක ඒ වගේ දෙයක් කියලා ඔබතුමාලා හිතන්න. එච්චරයි. ඒ වගේ දෙයක් කියලා හිතන්න. අපි ඕක එකපාරින් නවත්තන්නේ නැහැ. ඕකේ අඩුපාඩු බලමින් තව හොයමින් ඒ කටයුතු කරනවා. ඉතින් මට මගේ අමාත්‍යාංශයේ නිලධාරී මහතුරු මේ අයවැය කතාවක් කියලා එකක් මට හදලා දුන්න සම්ප්‍රදායිකව හැමදාම හදන නිසා වෙන්නේ නැති. ඒ කතාව මට හරියන්නේ නැහැ. මම මගේ කතාව මං කරේ. ඒ වුණාට මේ හදලා දීපු මහත්මීන්ට මම බොහෝමත්ම ගරු කරනවා සහ ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඔයා honorable member කරුමතුමා බොහොම ස්තුතිවන්ත වෙනවා නිලධාරි දුන්නු කතාව කරන්නේ නැතුව ඔබතුමාගේ කතාව කරපුවේ නෑ. දැන් අර අයවැයත් නිලධාරි දුන්නු එක හදන්න නැතුව අනුර කුමාරගේ අයවැය ආවනම් මරු. මම ඔයාට එච්චර කාලේ ගන්න කැමති නෑ. ඉතින් කොහොම වුණත් අපි හඳුනාගත්ත මූලික ගැටලු ටිකක් තියෙනවා. අපි තාම යපුම් කෘෂි කර්මාන්තයෙන් සෑමයකටපත් වෙලා ඉන්නවා. අපි කියලා කිව්වට ගොඩක් ගොවියෝ යපුම් කෘෂි කර්මාන්තයෙන් එහා ගිහිල්ලා හිතන අය ඉන්නේ ඊටාම සීමිතයි. එයාට ප්‍රශ්න ගොඩයි. හැකියාව තියෙන ඕනකම තියෙනවා. ඒගොල්ලන්ට ප්‍රාග්ධනයක් තියෙනවා. ඒගොල්ලන්ට යම් දේවල් කරන්න ඕන. නමුත් ඒගොල්ලන්ට ඒ කරන්න අපි ඉඩම් දෙන්න ඕන. අදාළ දේවල් සම්පූර්ණ කරන්න ඕන. ඒ අයට තමයි මේක යපුම් කෘෂි කර්මාන්තයෙන් එහාට ගෙනියන්න වැඩිම විභවතාවයේ තියෙන්නේ. පෞද්ගලිකංශේ අපේ ශ්‍රී ලාංකිකයෝ ව්‍යාපාරිකයෝ ධනවත්තු. එනිසා මේ ධනවත් අය ගොවියොත් එක්ක සම්බන්ධ කරලා ගොවීන්ගේ ඉදුණුත් එක්ක සම්බන්ධ කරලා කෘෂි කර්මාන්තය ශේෂ්ත්‍රයට එය යොමු කරගන්න අපි විශාල උත්සාහයක් දරනවා. අනිවාර්යයෙන්. අපි මේ අපේ මේ ඉන්න ගොවි මහත්තයාම ඒ විදියටම හිතන්නේ නැතුව පෞද්ගලිකංශයේ ඒ අයයි ඉදනුයි ඒකාබද්ධ කරපු වැඩසටහන ඉස්සරහට ගන්න අපි ඉදිරියට ලොකු උත්සාහයක් ගන්නවා. අද අපේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ගොඩක් මේ ශේෂ්ත්‍රයේ කතා කරන්න ඉන්නවා. විපක්ෂෙත් ලයිස්තුව මන් ළඟ තියෙනවා. මම ආරාධනා කරන දෙපාර්ශ්වයටම හරබර මේ ප්‍රශ්නයෙන් අපිට නිදහස් වෙන්න. මොකද කෘෂි කර්මාන්තයේ ප්‍රශ්න වලට මුහුණ දෙනවනේ. වෙන ඕනම ශේෂයකට කාලගුණයේ බලපෑමට ලක් වෙන ශේෂයක් මේක. කාලගුණයේ බලපෑමට හැමදාම ලක් වෙනවා. ඒ නිසා මේක මම යෝජනා කරනවා අමාත්‍යවරයා විදියට විපක්ෂයටත් ආණ්ඩු පක්ෂයටත් සාහිත්‍ය ටිකක් අඩු කරලා මේ විෂයත් එක්ක සාකච්ඡා කරන විවාදයක් බවට මේක පත් කරගන්න සම්බන්ධ වෙන්න කියලා ඒ ඔක්කොම මම අහනවා. ඒ වගේම මම අවසානයේදී හැකි පමණ ඒවට උත්තර දෙනවා. උත්තර දෙන්න බැරි වුණොත් ඒවා හංසාටගත වෙන දේවල් අධ්‍යයනය කරලා කෘෂි කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් විපක්ෂ මන්ත්‍රීවරුත් සම්බන්ධ කරගෙන කටයුතු කරන්න මම බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි.